මේ තියෙන්නේ මේ ඔලෑන් සබ්වූෆර් එක පවර් සප්ලයි බෝඩ් එකක්. මේක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක මයි ළඟට එනකොට මේ පවර් සප්ලයි එක පිච්චිලා තිබුණේ. ඊට පස්සේ දැන් මම මේක රිපෙයාර් කරන්න ගත්තම මේකේ මේ ස්විචින් IC එක. එතන මෙන්න මේ IC එක මකලා තියෙන. ඒ කියන්නේ IC එකේ නම්බර් එකක් පේන්නේ නැහැ. එහෙනම් මේකට දැන් මම විසඳුමක් විදිහට මේකට මම පාවිච්චි කරනවා මේ 524 කියන මෙන්න මේක. මෙන්න මේ මොඩියුල් එකක් පාවිච්චි කරලා තමයි මේක දැන් මම මේකේ වැඩේ කියන්නේ මේක හදාගන්න ක්‍රම වෙන ක්‍රමයක් නැහැ නේ IC වල නම්බර එක නැහැ නේ. එහෙනම් මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. මේකේ පවර් සප්ලයි එක ක්‍රියාත්මක කිරීම සඳහා මේක තමයි පාවිච්චි මම කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා මම වීඩියෝ එකේ පෙන්නන්නම් මේක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා නිවැරදි විදිහට. හරි. හරි. දැන් මෙන්න මේ වගේ අග්‍ර දෙකක් තියෙනවා. මේ තියෙන රතු පාට, කළු පාට කියන වයර් දෙකක් තියෙනවා. හරි. මේ තියෙන්නේ රතු පාට, කළු පාට. එතකොට මෙතන තියෙනවා කහ පාට සහ නිල් පාට වයර් දෙක. මේකේ මෙන්න මේ ඔප්ටෝ කප්ලර් එකට අපි මේක මේ විදිහට සම්බන්ධ කරගන්න ගත්තම මෙන්න මෙහෙම තමයි පෙන්නන්නේ. ඔප්ටෝ කප්ලර් එකේ මේ තියෙන්නේ මේ ඩොට් එක තියෙන තැන තියෙනව නේද? ඒකට මේ කහ පාට වයර් එක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මේකේ නිල් පාට වයර් එක අනිත් අග්‍රයට අපි සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ බලමු මේකේ මේ පරිපතේට කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. අපි දැන් මේ සර්කිට් එකේ මේ ප්‍රයිමරි පැත්ත තමයි මේ සවුත් වෙලා තියෙන්නේ. අපි දැන් මේකට සම්බන්ධ කරගන්නකොට මේකේ මෙන්න මේ IC එකේ හිම අනවශ්‍යයි. මේක අවශ්‍ය නැහැ. ඒතර මෙන්න මෙතන තියෙන FET එකක්. ඒකත් අත්‍යවශ්‍ය ගන්න මේ දැන් මොකද මේක වෙනස් කරනවානේ. ඒත් මේක අනිවාර්යෙන් මේවා මෙන්න මේකයි අපි ගලවලා ඉවත් කරගන්න ඕනේ. බෞද්ධ පාවිච්චි කරලා අපි මේක අවශ්‍ය නැති හින්දා මේකෙන් කරගන්න. ඒ වගේම තමයි මේකේ තියෙන මේ ඔප්ටෝ කප්ලර් එක. ඒකත් අපිට මේකට අවශ්‍ය නැහැ. මොකද අපි ඔප්ටෝ කප්ලර් එකේ ක්‍රියාත්මක කරන්නේ අර මොඩියුල් එක හරහා. එහෙනම් මේකත් අපි ඉවත් කරගන්නවා. මේක කරගන්නවා. දැන් ඊට පස්සේ අපි කරන්න ඕනේ මේකේ රින බලනවා මේ කන්ඩෙන්සර් එකේ රින පැත්ත. ඒතර මේ කන්ඩෙන්සරේ රින පැත්තට අපි මෙන්න මේ මොඩියුල් එකේ කළු පාට වයර් එක සම්බන්ධ කරගන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන මේ FET එකේ තියෙනවා මේ මැද පින් එක. ඒ කියන්නේ මෙන්න මේ චොපර් එක හරහා මේ චොපර් එකට තමයි මේ ධන සප්ලයි කියන්නේ. ඊට චොපර් එක හරහා මෙහෙම ගිහිල්ලා මේ FET එකේ මැද පින් එකට තමයි මේ කියන්නේ ස්විචින් වෙන්න ඕන හින්දා මේ විදිහම තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. අපි FET එක අයින් කරලා FET එකේ මැද පින් එකට මේ රතු වයර් එක පාස ගන්නවා. හරි. ඊට පස්සේ තව දෙයක් කරන්න ඕනේ. දැන් අපි මේ කප්ටර් එකේ ගත්තනේ වයර් දෙක. ඒතර මේ කප්ටර් එක සම්බන්ධ වෙලා තියෙන මේකේ ඩොට් එක තියෙන පැත්ත තියෙනවනේ. මෙන්න මෙතන මේ ඩොට් එකක් තියෙනවා. ඒතර මේ කප්ටර් එකත් අපි මේ පැත්තට හරව ගන්නවා. හරි. හරවගත්තම මේ කහ වයර් එක අනිවාර්යෙන් මේ ඩොට් එක තියෙන තැනට සම්බන්ධ කරගන්න. ඒ වගේම නිල් පාට වයර් එක අනිත් පැත්තකට සම්බන්ධ කරනවා. අපි බලමු සම්බන්ධ කරලා කොහොමද මේක ක්‍රියාත්මක වෙනවද කොහොමද කියලා බලමු. හරි. දැන් මම අර කිව්ව විදිහටම රතු පාට වයර් එක මේ තියෙන FET එකේ මැද පින් එකට. එතකොට මේ මෙතන තියෙන ගේට් ට්‍රේන් සෝස් නේ තියෙන්නේ. මේ මැද පින් එකට සම්බන්ධ කරගන්න. එතකොට මේ කළු පාට වයර් එක මේක සාමාන්‍යයෙන් මේ කන්ඩෙන්සරේ රිනට සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් මේ කන්ඩෙන්සරේ රින මේකේ නම් දාලා තිනවා මේ රෙසිස්ටර් එකක් කරා මෙතනට මට පහසු හින්දා මම එතනටම සම්බන්ධ කරගත්තා. එතකොට අර කප්ටර් එකේ මම කිව්ව විදිහට කප්ටර් එකේ කහ පාට වයර් එක කියන්නේ අර තිත තියෙන ඩොට් සලකුණ තියෙන එක ඒ විදිහට මෙතනින් සම්බන්ධ කරගන්න. ඒ වගේම අර අනිත් අග්‍රයට මේ නිල් පාට වයර් එක කප්ටරේ අනිත් අග්‍රය ඒ විදිහට සම්බන්ධ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේකට මේ පවර් එක දීලා බලන්න. සාමාන්‍යයෙන් මේ වගේ එකක් අපිට හදන්නම බැරි එකකට IC ගන්න නැතුව හරි හදාගන්න අපහසු වගේ සර්කිට් එකකට වගේ තමයි මේ වගේ මොඩියුල් එකක් යොදන්න ඕනේ. නැත්නම් පුළුවන් උපරිම විදිහට ඉතින් මේක ඔරිජිනල් විදිහට හදන්න පුළුවන් තමයි හොඳ. හැබැයි සමහරවිට අපිට මේකේ තියෙන පාර්ට්ස් හොයාගන්න බැරි ප්‍රශ්නය තියෙනවා. එතකොට මේක හදන්න සමහරට අපහසු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට ඉතින් අපිට මේක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම මේ වගේ මේ පාවිච්චි කරපුවා ගත්තා. මොකද මේක මේ IC එක නම්බරේ මම බැලුවා මට හොයාගන්න බැරි වුණා. කස්ටමර්ටත් මේක හදිසි කිව්වා. ඒ හින්දා මම මෙන්න මේ උපක්‍රමය
මේකට යොදලා තියෙන්නේ. මම මේකට සම්බන්ධ කරන්න හදන්නේ පවර් එක සම්බන්ධ කරලා බලලා මම පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. අනිවාර්යයෙන් මේක පවර් සම්බන්ධ කරන්න ඉස්සෙල්ලා මේකේ මේ ෆියුස් එකක් තියෙනවා. ෆියුස් එක අයින් කරලා හරි මේක ඉස්සෙල්ලාම ලෑම් සීරීස් එකක් කරා ඔන් කරලා බලනවා නම් වඩා සුදුසුයි. මොකද මේක ඩිරෙක්ට් පවර් එක දෙන්නේ නැතුව. අපිට ආරක්ෂිත ක්‍රමවේදයක් ඒක. ඒ විදිහට කරලා බලලා එහෙම පවර් එකේ වෙනසක් නැත්තම් මේක වාට කෙලින්ම 230 හරහා පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. බලමු මේක මම මේක පවර් ඔන් කරලා මේක වෝල්ටේජ් එක හරියට වෙනවද කියලා බලමු. හරි දැන් තියෙන්නේ මේ මම දැන් ප්‍රධාන මම දැන් අර ටෙස්ට් එක කරලා ඉවරයි. මේක කියන්නේ ෂෝට් එකක් මොකුත් නැහැ. ලෑම් සීරීස් දාලා බලුවා ප්‍රශ්නයක් නැහැ. මම ඩිරෙක්ට් සප්ලයි එක දීලා බැලුවා. මේ තියෙන්නේ ඩිරෙක්ට් සප්ලයි එක අපි දුන්නා. දුන්නාට පස්සේ එතන වෝල්ටේජ් එක මේ බලන්න තාමත් හොඳට වැඩ කරනවා. මේකේ වෝල්ටේජ් එක පෙන්නනවා. හරි මම දැන් පවර් සප්ලයි එක අපි අර සම්බන්ධ කරගත්ත පවර් සප්ලයි එක උපකරණයට සම්බන්ධ කරලා අවසానයි. මේ තියෙන උපකරණය. එතකොට මේ සබ්වූෆර් එකක්. එතකොට මම සබ්වූෆර් එක දැන් මම පවර් ලබා දෙනවා. ඒ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා. අපිට මේක හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක සාර්ථක ක්‍රමයක් විදිහට සලකන්න පුළුවන්. ඔයගලන්ට තව මේ වගේම උපකරණ හරි මීට වඩා වෙනස් පවර් සප්ලයි එකේ හදාගන්න බැරි හරි හදාගන්න අපහසු හරි පවර් සප්ලයි එකට මෙන්න මේ ක්‍රමය යොදවලා බලන්න. මේක ඊටම සාර්ථක ක්‍රමයක් විදිහට සලකන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි.